සමාජයේ විසින් සාර්ථකත්වයේ ලෙස පොදුවේ දකින්නේ වැඩියෙන් මුදල්, වැඩි දේපල, ඉහළ තත්ත්වය, වැඩි වගකීම් ලබා ගැනීම බව. දේවල් එකතු කිරීම වඩා හොඳ ජීවිතයකට පාර කපන බව තමයි කොන්දේසි විරහිතව විශ්වාස කරන්න අපි පෙළඹිලා ඉන්නේ. මේ අදහස හරිද? මේ දේවල් ලබාගත් හැම කෙනෙක් ගාවම තෘප්තිමත් ජීවිතයක් තියෙනවද? පිළිතුර නැහැ යන්න නම් තවමත් මිනිසු එක පෙළට සුඛෝපභෝගී වාහන, සුඛෝපභෝගී නිවාස, මිල මුදල් තත්ත්ව පිටිපස්සෙන් හඹාගෙන යන්නේ. පිළිතුර පවතින්නේ අපේ මනස ළමා කාලේ ඉඳලම හැඩගස්වා ඇති ආකාරය තුලයි. ජීවිතේ ප්‍රගතිය කියන්නේ නිමක් නැති හඹා යාම් සහිත උස ඉනිමගකට නැගීම බව අපිට පොඩි කාලේ ඉඳලම උගන්වලා තියෙනවා. නමුත් මේ ඉනිමග ඇත්තටම යොමු වෙන්නේ කොහෙටද? සහ ඒක ඇත්තටම නැගීමට තරම් වටිනවද කියලා කවදා හරි හිතලා තියෙනවද? විලාදික ගෘහ භාණ්ඩ, බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැළඳුම්, අධි තාක්ෂණික උපකරණ, සුපෝපභෝගී වාහන මේ දේවල් වලින් පිරුණු නිවසක ඔබ හැමදාම උදේට අවදි වෙනවා කියලා හිතන්නකෝ. බැලු බැලමටම ඒ සූපහසුවක් විදිහට තමයි පේන්නේ. නමුත් ඒ සියල්ලටම යටින් තියෙන නොපෙනෙන බරත් ඒත් එක්කම ඔබට පේනවද? අපිට ලබා දෙන සතුට වැඩි වෙන තරමටම අපි ඒවා රැක බලා ගන්න ඕන. අපේ සෑම නව මිලදී ගැනීමක්ම අපේ අවධානය ඉල්ලා සිටිනවා. ඒ නඩත්තු කරන්න, පිරිසිදු කරන්න, අලුත් වැඩියා කරන්න, අප්ඩේට් කරන්න, ප්‍රතිස්ථාපනය කරන්න, ඒ දේවල් වෙනුවෙන් කාලය, අවධානය මේ හැමදේම කැප කරන්න අවශ්‍යයි. එහෙම බැලුවහම අපි මිලදී ගන්නේ භෞතික දේවල් විතරක් නෙමෙයි. ඒවා එක්කම අපි වගකීම් කොටසකුත් මිලදී ගන්නවා. අපි සතු වෙන හැම දෙයක්ම මනෝවිද්‍යාත්මකවත් බරක් දරනවා. හැම භෞතික දෙයක්ම භෞතික ඉඩක් විතරක් නෙමෙයි. මානසික වශයෙන්, අවධානය සහ කාලය වශයෙන් ඉඩක් ගන්නවා. ඒ හැම දෙයක්ම අපව නිදහස් කරනවා වෙනුවට අපව අයිති කරගන්නවා. කාලයත් එක්ක සෙමින් අපිට නොදැනුවත්වම අපිට සතුටගෙන එයි කියලා හිතපු දේවල් වල අපි වහලුන් බවට පත් වෙනවා. හැබැයි සැබවින්ම ඔබට අවශ්‍ය දේ පමණක් ඔබ සතුව ඇති ජීවිතයක් ගැන හිතන්න. ඔබේ නිවසේ තියෙන හැම දෙයක්ම යම් අරමුණක් ඉටු කරන්න විතරක් පවතින ජීවිතයක්. ඒ ජීවිතය ඔබව අවධානය වෙනතකට යොමු කිරීම වල ගිල්වලා තබන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සැබවින්ම වැදගත් දේ කෙරෙහි අවධානය යොමු කරන්න අවශ්‍ය මානසික පැහැදිලි බව සහ කාලය ඉතුරු කරලා දෙනවා. සරල බව කියන්නේ හිඟකමට නෙවෙයි. සරල බව කියන්නේ සැහැල්ලුව සහ නිවීමට. අපි අනවශ්‍ය දේ ඉවත් කරාම අපේ මානසිකත්වය පොහොසත් කරන දේ සඳහා ඉඩක් නිර්මාණය කරන්න අපිට අවස්ථාව ලැබෙනවා. ඔබ අන්තිමටම එක දිගටම නොටිෆිකේෂන් වලින් තොරව, සාර්ථක වීමට ඔබට ඇති පීඩනයෙන් තොරව, නිශ්ශබ්දව වාඩි වෙලා හිටපු අවසාන අවස්ථාව මතක් කරගන්න. ඒක ඔබේ හිතේ කොයි වගේ හැඟීමක්ද ඇති කරන්නේ? ඒ තුල ගැඹුරු සාමකාමී බවක් තිබුණ නැද්ද? අපි බොහෝ විට උපකල්පනය කරන්නේ හොඳ ජීවිතයක්, දියුණු ජීවිතයක් කියලා කියන්නේ සංකීර්ණත්වයේ සහ නවීනත්වයේ බවත් නිරන්තරයෙන්ම ක්‍රියාකාරකම් වලින් පිරුණු ජීවිතයක් බවයි. නමුත් ඉතිහාසය දිහා බැලුවම පේන්නේ ලෝකයේ මෙතෙක් පැවතුණු ශ්‍රේෂ්ඨතම මානසික මට්ටම් ඒ තත්වයට දියුණු වුණේ ඔවුන්ගේ ජීවිතවල කාර්යබහුලත්වයේ පුරවගත්ත හින්දා නෙමෙයි. ඔවුන් සරල බව වැළඳගත්ත හින්දා. බුදුරජාණන් වහන්සේ, සොක්‍රටිස්, තෝරෝ මේ පුද්ගලයන් ජීවිතයේ සාරය දක්වාම අඩු කිරීමේ කලාව තුළින් ප්‍රඥාව හොයාගත්ත අය. නමුත් කාලය වෙනස්, සමාජය වෙනස්, ජීවිතය සහ අවශ්‍යතාව වෙනස් කියලා ඔබට තර්ක කරන්න පුළුවන්. නමුත් ඒකත් එක්කම ළඟා කරගත යුතු සරල භවයේ ආකාරයත් වෙනස් කරගන්න පුළුවන්. මේක තියෙන අභියෝගය තමයි අපට අත්හැරීමට ධෛර්යය තියනවාද කියන එක. නිමක් නැති පරිභෝජනයෙන් ඉවත් වෙලා සාම්ප්‍රදායික නොවන නමුත් අව්‍යාජ සතුටට මඟ පෙන්වන මාර්ගයක් තෝරා ගන්න තරම් අපිට ධෛර්යය තියනවාද? සරල බව ද්‍රව්‍යමය දේපල ගැන පමණක් නෙවෙයි. ඒක මානසික පැහැදිලිකමටත් අදාළයි. අපේ වටපිටාව අවුල් වුණාම අපේ මනසත් අවුල් වෙනවා. අවුල් වෙන මනස නිසා ඔබ අනවශ්‍ය ප්‍රශ්න කීයක් තමා විසින්ම පටලවගෙන තියෙනවද? ඔබ බැඳිලා ඉන්න දේවල් වලින් සැබවින්ම ඔබ කැමති ඒවාට වඩා ඔබ කල යුතු නිසා බැඳී සිටින බවක් දැන්න කැපකිරීම කොච්චර ආතතියක් ඔබට අරන් එනවද? අපි දේවල් සරල කරන්න තෝරගත්තාම අපේ කාලය, අපේ ශක්තිය, අපේ මනසේ සාමකාමී බව නැවත අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. ඒකෙන් තව දේ ලුහු බැඳීමේ වෙහෙසකර බවින් අපිව නිදහස් කරනවා. ඒ වෙනුවට ප්‍රමාණවත් භවයේ තෘප්තිය අපිට ලැබෙනවා. නමුත් ප්‍රමාණවත් කියන්නේ සැබවින්ම අදහස් කරන්නේ කොහොමද? ඒක ඔබ නිර්වචනය කරලා තියනවද? නැත්නම් ගමනාන්තයේ කොතනද කියන නොදන්න දෙයක් පිටිපස්සේ දිගටම හඹාගෙන යනවද? අපි පොඩි පරිශ්‍රණයක් කරලා බලමුද? ඔබේ ජීවිතයේ ද්‍රව්‍යමය දේවල් 5ක් පමණක් ඔබට තියාගන්න පුළුවන් නම් ඔබ තියාගන්නේ මොනවද? සහ ඒ ඇයි? පොඩි වෙලාවක් කරන් හිතලා බලුවොත් ඔබේ තේරීම් ගැන ඔබටම පුදුම හිතෙයි.
එතකොට අපි එකතු කරන බොහෝ දේ අපේ සතුටට අත්‍යවශ්‍ය නොවන දේවල් බව ඔබට වැටහෙන්න පටන් ගන්නවා. මොහොතකට මෙහෙම හිතලා බලන්නකෝ. ලෝකය නැත්නම් සමාජය අපිට පවසන්නේ සාර්ථකත්වයේ මනින්නේ අපි සතුව කොපමණ දේවල් තියේද යන්න මත බවනේ. නමුත් ඇත්තටම සාර්ථකත්වයේ මනින්නේ අපට තෘප්තිමත් වෙන්න කොච්චර අඩුවෙන් දේවල් අවශ්‍යද යන්න පාදක කරගෙනද කියලා කිව්වොත් ලෝකෙට මොනවා වෙයිද? වැඩිපුරම ඇති තැනත්තා නෙමෙයි අවම වශයෙන් ආශා කරන තැනැත්තා තමයි ධනවත් පුද්ගලයා කියලා කිව්වොත්. තෘප්තිය ගැන ඔබට උගන්වලා තියෙන සියල්ලම ඔබ වැරදි දිශාවකට අරන් ගිහිල්ලා නම් ඊළඟට කරන්න ඕන මොකක්ද? නිදහස හොයාගන්නේ ලබා ගැනීමෙන් නෙමෙයි අත්හැරීමෙන් නම් මොකද්ද කරන්න ඕන? මේ තමයි තේරීමේ විරුද්ධාභාසය. විකල්ප වලින් පිරී ඉතිරී යන ලෝකයක අඩුවෙන් තිබීම ඔබට වැඩිපුර දේවල් ලබා දෙන්නේ කොහොමද? අපි ගොඩක් වෙලාවට බහුලත්වයේ නිදහස විදිහට වරදවා වටහාගෙන තියෙනවා. නූතන ලෝකයේ අපිට කියන්නේ විකල්ප සහ තේරීම් වැඩි වෙන තරමට හොඳයි කියලානේ. නමුත් හැම තේරීමකදීම වැඩි විකල්ප ගණනාවක් තිබීම ඇත්තටම අපව සතුටටපත් කරනවද? නැත්නම් ඒ නිහඬ අවිනිශ්චිතතාවයක්, කාංසාවක් සහ අතෘප්තිමත් චක්‍රයක අපව හිර කරනවද? ඔබ ඒ ගැන කවදම හරි හිතලා බලලා තියෙනවද? මනෝවිද්‍යාත්මක බැරි ශ්වාස්ට මේ තේරීමේ විරුද්ධාභාසය ලෙස නම් කරනවා. අපිට වැඩි විකල්ප ඇති තරමට තීරණයක් ගැනීම අපහසු වෙන අතර අප යමක් තෝරාගත්තට පවා අපිට වඩා හොඳ යමක් තෝරා ගැනීමට තිබුණා විය හැකියි කියලා ව්‍යාකූල තත්ත්වයක් ඇති කරනවා. මේක නිෂ්පාදන සඳහා පමණක් නෙවෙයි ජීවිතයටත් අදාළ වෙනවා. අපිට ඕනෑම දෙයක් විය හැකි බව, ඕනෑම දෙයක් කරන්න පුළුවන් බව, ඕනෑම දෙයක් සාක්ෂාත් කරගන්න පුළුවන් බව ලෝකයේ නිරන්තරයෙන්ම අපිට කියනවා. නමුත් මේකෙන් නිදහස් බවක් දැනනවා වෙනුවට අපිට බොහෝ විට යටපත් බවක් දැනෙනවා. ඒ යටපත් බව අපිව පසුබට කරනවා. හේතුව අපි තෝරන් නොගෙන බැහැර කරපු සමහර මාර්ග තෝරන් නොගැනීම ගැන පසුව අපිට පසුතැවිල්ල ඇති කරන හින්දා. නමුත් සැබෑ නිදහස ලැබෙන්නේ සියල්ල තිබීමෙන් නෙමෙයි. සැබවින්ම වැදගත් දේවල් ටික පමණක් තිබීමෙන්. ඔබ ළඟ තියෙන සෑම දෙයක්ම, සෑම දේපලක්ම, සෑම කැපවීමක්ම, සෑම අමතර වගකීමක්ම ඔබේ අවධානයෙන් කොටසක් ඉල්ලා සිටිනවා. හැබැයි වැදගත්ම දේ තමයි අපි ගාව තියෙන බොහෝ දේවල් වලට වඩා අවධානය ඉතා වටිනා සම්පතක් වේ. ලෝකයේ නිරන්තරයෙන්ම ඒ සඳහා සටන් කරනවා. වෙළඳ දැන්වීම්, සමාජ මාධ්‍ය, නිමක් නැති නොටිෆිකේෂන්ස් මේ ඔක්කොම ඉල්ලන්නේ ඔබේ අවධානය. නමුත් මගේ අවධානය සැබවින්ම ලබන්න ඕනේ කවුද නැත්නම් කුමක්ද? ඒ ගැන ඔබ කවදා හරි හිතලා තියෙනවද? මම මගේ අවධානය මගේ ජීවිතේ පොහොසත් කරන දෙයකට ලබා දෙනවද? නැත්නම් මම මගේ අවධානය මගේ යහපැවැත්මට කිසිම දෙයක් එකතු නොකරන දේවල් මත නාස්ති කරලා දානවද? ඔබේ මාසික ආදායම ඔබ වියදම් කරද්දී ඔබ වියදම් කරන්න ඕනේ මොනවටද? වියදම් නොකරන්න ඕනේ මොනවටද කියලා හිතනවා. ඒ හා සමානවම ඔබේ අවධානය සහ කාලය ගැන ඔබ හිතන්න ඕනේ. ඔබේ අවධානය සහ කාලය වැය කරන්නේ කොයි දේවල් වලටද කියලා ඔබ හැම වෙලේම හිතන්න ඕන. ඔබ ඔබේ සිතුවිලි සමග බාධාවකින් තොරව වාඩි වී හිටපු අවසාන අවස්ථාව ගැන හිතන්න. දුරකථනයක් නැහැ, පසුබිම් ශබ්ද නැහැ. ඔබ සහ ඔබේ මනස විතරයි ඉන්නේ. ඒ අදහස ඔබට අපහසුතාවයක් ඇති කරනවා නම් ඔබ ඔබෙන්ම අහන්න. ඔබ නිරන්තරයෙන්ම බාහිර උත්තේජනයක් හොයාගෙන යන්නේ ඇයි කියලා. නිශ්චලතාවයට බය වෙන්නේ ඇයි කියලා. ඇත්තම කතාව නම් අපි බොහෝ වෙලාවට අවධානය වෙනතකට යොමු කිරීම භාවිතා කරන්නේ අපෙන්ම ගැලවෙන්න. ඒ තරමටම අද අපි අපේ ජීවිත අනවශ්‍ය විදිහට සංකීර්ණත්වයෙන් පුරවගෙන. සරල බව කියන්නේ ධෛර්යයේ ක්‍රියාවක්. ඒකට අපෙන් අවශ්‍ය වෙන්නේ අතිරික්තය ඉවත් කරලා ඉතිරි වෙන අත්‍යවශ්‍ය දෙයට පමණක් මුහුණ දීම. ඒ ඉතිරි වෙන අත්‍යවශ්‍ය දේ තමයි ජීවිතවල තියෙන අමු සහ ප්‍රතික්ෂේප කළ නොහැකි හරය. අතිරික්ත ලෙස එකතු කරගත්ත අමතර කුණු කන්දල් වලින් ඔබට ලබා දෙන නිර්වචනය අයින් කරගත්තට පස්සේ ඇත්තටම මම කවුද කියන එකට පිළිතුර ඔබට ලැබෙනවා. මම ඇත්තටම කැමති මොනවටද? මගේ ජීවිතයේ කුමක් වෙනුවෙන් සිටීමටද මම කැමති? මට ඇත්තටම වැදගත් වෙන්නේ කුමක්ද? මේවා හරියටම ඔබ දැනගන්නේ අන්න එතකොට. ඔබේ ජීවිතයේ හරි පාලනය ඔබ අතටපත් වෙන්නේ අන්න එතකොට. ඒ වෙනකල් ඔබ කරන්නේ ලෝකයට ඔබේ ආශාවන් නියම කරන්න සහ පාලනය කරන්න ඉඩ දෙන එක. ඔබ ඔබේ ජීවිතය සරල කළොත් මොකක් වෙයිද? ඔබ තෘප්තිමත් නොකරන ඉලක්ක හඹා යාම නැවැත්තුවොත් කුමක් සිදු වෙයිද? ඔබට සේවය නොකරන දේපල ඔබ අත්හැරියොත් මොනවා වෙයිද? ඔබ වෙහෙසටපත් කරන අවධානය වෙනතකට යොමු කිරීම සියල්ල ඔබ කපා හැරියොත් කුමක් සිදු වෙයිද? ඔබ සමග ඉතුරු වෙන්නේ මොනවද? සමහර විට පළමු වතාවට ඔබ සමග පැහැදිලිකම ඉතුරු වේවි. ඔබට සැබවින්ම සතුට ගෙන දෙන දේ කෙරෙහි අවධානය යොමු කිරීමට අවස්ථාව ඔබට අවසානයේදී ලැබෙවි. සරලකම ඇතුලේ පවතින අත්හැරීම භෞතික ක්‍රියාවක් පමණක්ම නෙවෙයි. ඒක මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියක්. ඒක සාර්ථකව කරන්න නම් ඔබ වටිනාකම දෙන්න ඕනේ භෞතිකයට නෙවෙයි.
ඔබ භෞතිකය භාවිතා කරලා ලබා ගන්න සැනසීමට, ත්‍යාගයට, එහෙම නැත්නම් විඳීමට. ඒකට තමයි ඔබ වටිනාකම දෙන්න ඕනේ. ඒ ත්‍යාගය හෝ විඳීම ලබා ගන්න නම් ඔබ භාවිතා කළ යුතු අවම භෞතිකය තමයි ඔබ පවත්ව ගන්න අවශ්‍ය සරලතම දේ. සෑම විටම සරල භාවයෙන් නොපෙනෙන ධනය තමයි මානසික සුඛෝපභෝගීත්වය. ඒක බැංකු ගිණුම් ශේෂයෙන් වර්ග ආදි වලින් හෝ දේපල වලින් මැනිය නොහැකි ධනයක්. ඒක ලෝකයට නොපෙනෙන නමුත් තමන්ගේ ආත්මයට ගැඹුරින් දැනෙන ධනයක්. ඒක කාලයේ ධනය, පැහැදිලිකමේ ධනය, අභ්‍යන්තර සාමයේ ධනය. නමුත් ඒක තමයි අද සමාජය සියල්ලටම වඩා නොසලකා හරින ධනය. වෙලාව අරගෙන මේ සංකල්පයත් එක්ක නැවත හිතන්නකෝ. ඔබේ පහවුන කාලය ඔබට නැවත අයිති කරගන්න පුළුවන් වුණොත් ඔබේ ජීවිතේ මේ සංකල්පයත් එක්ක හදාගන්නකොට ඒක කොයි වගේ වේද? ඔබට ඇත්තටම වැදගත් බැඳීම් වලට දෙන්න කොච්චර අවධානය සහ කාලය ඉතුරු වේද? ශ්‍රමය, නින්ද, සුව පහසුව, විවේකය කොච්චර ඉතුරු වේද? ඔබට කිසිවෙක්ට කිසිවක් ඔප්පු කිරීමට අවශ්‍ය නැති බව වටහා ගැනීමෙන් කොයිතරම් සැනසීමක් ලැබෙයිද? ඒ තමයි සරලකමේ ධනය. ඒ තමයි ප්‍රමාණවත් භවයේ සුඛෝපභෝගීත්වය. සම්පූර්ණ බවක් ගැනීමට නම් බාහිර වළංගුභාවයක් අවශ්‍ය නැහැ. තෘප්තිය සඳහා පිටතට බැලීම නවත්තලා ඇතුළත බැලීමට පටන් ගන්න. එතකොට තමයි ඇත්තටම අපිට හිඟ දේවල් මොනවද කියලා හරියටම පේන්න පටන් ගන්න. සමහර විට ඒ අඳුරගන්න හිඟතාවය අතිරික්තය හෝ බහුලත්වයේ පවතිනකොට කවදාවත්ම නොපෙනුණු දෙයක් වෙන්න පුළුවන්. ධනවත්ම ජීවිතය වැඩිපුරම දේවල් පිරුණු ජීවිතය නෙමෙයි. ධනවත්ම ජීවිතය කියන්නේ ගැඹුරුම අර්ථය සහිතව ජීවත් වෙන ජීවිතය. ඒ අර්ථය අප සතු භෞතික දේවල් වලින් කිසි විටකත් හොයාගන්න බෑ. එය අප කවුරුන්ද යන්න තුලින් පමණයි හොයාගන්න පුළුවන්. අපි කවුරුන්ද කියන එක හොයාගන්න පුළුවන් වෙන්නේ අතිරික්තය අයින් කරාම. තේරෙන්නේ ඔබ සතුයි. ඔබ ඔබෙන් පිටතට දේවල් වල තෘප්තිය සෙවීම දිගටම කරගෙන යනවා. නැත්නම් සරලව ජීවත් වීමේ මිලකල නොහැකි ප්‍රතිලාභ ගඳ ගැනීමට ඔබ නිර්භීත වෙනවද? මේක කවුරුවත් ඔබට කියන්නේ නැහැ. කරලම බලන්න. විහිදෙන්න. ඔබට ජය.